කියන්න දැන් ඉතින් මොකක් අයින් කරන්න බෑ. දැන් මම දෙන්න. ජාතිං කତ୍වා අහං අත්තානං බුද්ධස්සනියාතිමි අද පටන් මම මගේ ජීවිතය බුදුරජාණන් වහන්සේට පූජා කරමි පූජා වේවා අජ්ජාදීන් කତ୍වා අහං අත්තානං ධම්මස්සනියාතිමි අද පටන් මම මගේ ජීවිතය ධර්ම රත්නයට පූජා කරමි පූජා වේවා අජ්ජාදීන් කତ୍වා අහං අත්තානං සංඝස්සනියාතිමි අද පටන් මම මගේ ජීවිතය සංඝ රත්නයට පූජා කරමි පූජා වේවා සිල්ලන වාක්‍ය කියවන්න ඕකාස හම්බන් යමහං වදාමි තං වදේත නමස්කාරය කියන්නේ නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တိ සරණ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි නත්ථ ගීත වාදිත විසෝක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූතනත්ථානා වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉමානි අට්ඨංග උපෝසත සීලානි සමාදියාමි ဒုတိယံ ඉමානි අට්ඨංග උපෝසත සීලානි සමාදියාමි තතියම්පි ඉමානි අට්ඨංග උපෝසත සීලානි සමාදියාමි සරණීන සත්තිං අට්ඨංග උපෝසත සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත තිකරණ සහිත පංච සීලේ සමාදන් වන පින්වතුන් සාදු කියලා නමස්කාරය කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සාදු 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 සාදු
සාදුකාරයක් පවත්වලා නමස්කාරය කියන්න කරන සීලේ පිහිටා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ ති සංඝං සරණං ගච්ඡාමි တတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි တတိယံ ති සංඝං සරණං ගච්ඡාමි တိสารณගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อทินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจเจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิทิการณีนตัดทิงปัญจศีลังธัมมังสาธุกังสุรักขิตังกัตตวาอัปปมาเดนะสัมปาเดเตรัตถาวันเตสัตปุรุเตปินวตุนีกิงวัดดูดารุเวนีඅද අතිඋතුම් මැදින් මාස පුර 15ක පුන් පොය දවසයි දවස පුරාම ආගමික කටයුතු සිද්ධ කරන වේලාවන්හිදී මේ පුන් පොය දවසේ ඇති සාසනික වැදගත්කම කලින් කලට වරින් වරට අප විසින් පැහැදිලි කරන්නට යෙදුණා. ඒ අනුව කියවුණා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් පසුව උපන් මව් රට බලා කපිලවස්තුපුර නුවර බලා රජගහ නුවර වේළුවනාරාමයෙන් ගමන ආරම්භ කොට වදාළේ අදවන් මැදින් මාස පුර 15ක පුන් පොය දවසක බව ඒ අනුශාසනාවලින් පැහැදිලි වුණා. ඒ අනුව තථාගත බුදුරජාණන් වහන්සේ උපන්න මව් රට බලා ගමන් ආරම්භ කරන ලද ගමනේ සමාරම්භක දිනයයි අද දිනය. ඒ අනුව දිනයකට එක යොදුන බැගින් 60 යොදුන 60 දිනයක් ඔස්සේ ගෙවාගෙන වෙසක් මාස පුර 15ක පුන් පොය දවසේදී උපන්න මව් රටට බුදුරජාණන් වහන්සේ වැඩම කරපු බව අපේ සාසන ඉතිහාසයෙහි සඳහන්ව පවතිනවා. මෙවන් පූජනීය වන්දනීය පුන් පොය දිනයක් මැදින් පුන් පොය දවස. ඒ නිමිති කොටගෙන අද දවස පුරා
සිරිලක සිව් දෙත දස දෙත වසන සැදැහැති ලක්ෂ සංඛ්‍යාත බුදුනුවම් දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා ගුණ වඩමින් ධර්මයෙන් ජීවිත සුවපත් කරගන්නට වැර වීරිය දරන දිනයක් අද දිනය. ඒ අතරතුර අපේ වනසෙන තුනේ උදේ සිට මේ දක්වාම ආමිත පූජාමය ප්‍රතිපත්ති පූජාමය පින්කම් රැසක් පවත්වලා පොය වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරමින් වෙනද වගේම වෙන පොය දිනයන්හිදී වගේම අද දවසේ මේ පොය දවසේ ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ආදරයෙන් භක්තියෙන් චිත්ත ප්‍රසාදයෙන් බුද්ධ ප්‍රසාදයෙන් යුතුව සකස් කර ගන්නා ලද වඩම්මවන ලද වඩා හිඳුවන ලද ප්‍රණීත අෂ්ටපාන ගිලම්පත මල් පහන් බුද්ධ පූජාව බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණයන්ට උපහාර පිණිස පුදා ඉන් අනතුරුව විජයසිරි ජයසිරි මහා බෝධි ධෘමරාජයාණන් වහන්සේ අරමුණු කරගෙන බෝධි පූජාවද පවත්වා දෙවියන් සහිත ලෝකයාට තෙත්පතා මෙත් වඩා පොය වැඩසටහන අවසන් කිරීමටයි දැන් අපි බලාපොරොත්තු වන්නේ. දිගට අනුශාසනා කිරීමට කාලය ගන්නේ විශේෂයෙන් අද මේ බෝධි පූජාව කොටියදී පවතින බැවින් ඒ බෝධි පූජා පැවැත්වීමටත් වේලාව අවශ්‍ය නිසා කෙටියෙන් ප්‍රථමයෙන් අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා සෑම පුන් පොය දිනකදීම සන්ධ්‍යාවේ පවත්වන අෂ්ටපාණ ගිලම්පස මල් පහන් බුද්ධ පූජාව පූජා කිරීමට බලාපොරොත්තු වෙනවා. එබැවින් දැන් කල්පනා කරගන්න එහෙමනම් ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සකස් කරලා බුදු ගුණ කියමින් බුදු ගුණ සිතමින් බුදු ගුණ මෙනෙහි කරමින් සාදු නද පවත්වමින් දානශාලාවේ සිට පැරණි විහාරයට වඩම්මවලා බුදු කිරිපා පියුම් පාමුලින් ගරු ආකාරයෙන් පනමා තිබෙන පූජාසනය මත වඩා හිඳුවන්ට යෙදුන ප්‍රණීත ඉලම්පත මල් පහන් බුද්ධ පූජාව තුන් ලෝක ධාතුවක් මෛත්‍රී ජලයෙන් තෙමා වදාළ ඔබ අප කවුරු සරණ ගිය තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණයන්ට උපහාර පිණිස මේ ප්‍රණීත අෂ්ටපාණ ඉලම්පත මල් පහන් බුද්ධ පූජාවන් පූජා කරමු. එසේම පූජා වේවා. මෙන් ලබන සකල කුසල ධර්මයන් දෙවියන් සහිත ලෝකයාටත් අපි හැම දෙනාටම දෙලොව සැනසුම පිණිසත් අමා මහ නිවනින් සැනසීම ලැබීම පිණිසමත් හේතු වේවා වාසනාව වේවා කියන අදහස හැම හිතකම ඇති කොටගෙන හැම දෙනාම මේ කියවන බුදු ගුණ පාඨය කියවමින් ඉලම්පත මල් පහන් බුද්ධ පූජාවන් පූජා කරන්නේ. ඊමාගේ ධර්මස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ තේක රහතින් වත් පව් නොකළ තේක කෙලෙත් සතුරන් දිනෝ තේක සියලු පාපයන්ගෙන් මිදුන තේක තුන් ලෝවාසින්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජාවන් පිළිගැනීමට සුදුසු වූ අනන්ත ගුණ උපදවාලු තේක බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණය කෝටියක් මව්වරුන්ගේ කෝටියක් පිය
පියවරුන්ගේ කරුණා ගුණය එක පිටක් කළද බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණයට උපමා කළ නොහැක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තවෝ ගමනින් ශාන්ත වූ පැවැත්මින් සංවර වූ අසරණ සරණ වූ අනාථනාථ වූ සරෝව ජන නන්දන වූ සාක්‍ය සිංහ වූ මාර පරාජය කළා වූ මොහදුර කළා හිරු මණ්ඩලක් වූ කෙලෙස් ගින්නට මහා මේඝයක් වූ මාගේ බුදුරජාණන් වහන්සේට මේ දැල් වෙන පහන් පැතිරෙන සුවඳ දුන් ලක්ෂණ සුවඳ මල් පිරිසිදු සිසිල් පැන් ප්‍රණීත ගිලම්පස දැහැත් දෙහෙත් ආදී සියලු පූජා වූ ආදර ගෞරවයෙන් ආදර භක්තියෙන් නිර්වාණ ශාන්තිය පතා පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජාම විත්වා මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු. හොඳයි අන්දමට පුන් පොයදා සන්ධ්‍යාවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා ගිලම්පත මල් පහන් බුද්ධ පූජාවන් පවත්වලා දැන් නැවත මේ බලාපොරොත්තු වන්නේ මහා බෝධිසත්වයන් වහන්සේ දෙවියන් බඹුන් මරුන් යකුන් පරදා සර්වඥතා ඥාන ප්‍රතිලාභයෙන් ලෞතර බුදු බව ලබන්ට පිටදී වදාළ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධි ධ්‍රුම රාජයාණන් වහන්සේ අරමුණු කරගෙන උන්වහන්සේගේ ගුණය, තෙදය, බලය, මහිමය, ආනුභාවය කෙරෙහි විශ්වාසයක් ඇති කොටගෙන ඒ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සිය නෙතින් දකිමින් බෝසි සිලස විඳිමින් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේම සිසිල් සෙවණේ වාඩි වෙලා බෝධි පූජාවක් පවත්වන කලකමින් මහා ශ්‍රද්ධාවෙන් බෝධි පූජාවක් පවත්වා ගැනීමටයි. අද දවසේ මේ බදු බෝධි පූජාවක් පැවැත්වීමේ ප්‍රධාන අරමුණු එකක් පවතිනවා. එකක් පින්වත් සුරංජ සම්පත් මහත්මයා විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ නිසා තව දින කිහිපයකින් සති කිහිපයකින් ඒ විදේශගත වීමට බලාපොරොත්තුවෙන් පසු වෙන සුරංජ සම්පත්කින්වත් මහත්මයාගේ ඒ විදේශ ගමන ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකව සිදු කරගන්නට බලාපොරොත්තු වෙන පරිදි රැකී ආරක්ෂා කටයුතු සිතෙහි පරිදි ඉෂ්ට සිද්ධ කරගෙන නැවත නිරුපද්‍රිතව මේ ලංකාදීපයට මව් දේශයට පැමිණ ගන්නට කිසිම කරදරයකින් බාධාවකින් උපද්‍රවයකින් අසනීපයකින් තොරව
සියලු කටයුතු සාර්ථකව සිද්ධ කරගන්නට පෙරුවනේ ආශිර්වාදයත් ජයසිරි මහා බෝධීන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදයත් අපේක්ෂාවෙන් මේ බෝධි පූජාව පවත්වා ගැනීම එක අරමුණක් වෙනවා. ඊළඟ මෙවර තව දින කිහිපයකින් යෙදී පවතින විභාගයක් සාමාන්‍ය පෙළ සිසු දරුවන්ගේ සාමාන්‍ය පෙළ විභාගය. ඒ සඳහා සූදානම්ව සිටින දරුවන් කිහිප දෙනෙක් දැන් මේ බෝධි පූජාවට සහසම්බන්ධ වෙනවා. එතකොට ඒ විභාගවලට සූදානම් වෙමින් සිටින අතරතුර අද දවසේදී තව දින කිහිපයකින් පෙනී සිටීමට නියමිත විභාගයට කායික මානසික සැනසෙල්ලි කිසිදු අසනීපයකින් එවැගේ බාධාවකින් හිරිහැරයකින් තොර විභාගයට පෙනී සිටින්නටත් එවැගේම එක උසස් ආකාරයෙන් මේ විභාගවලට පෙනී ඉඳලා නියමිත ඒ ප්‍රශ්නවලට පිළිතුරු සපයලා ලියලා කියලා උසස් ප්‍රතිඵල ලබමින් මේ විභාගය සමත් වන්නට ජය ගන්නට ඒ දරුවන් හැම දිනාට විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තුෙන් පසු වෙන මේ දූ දරුවන් කාටත් බුද්ධ ආදී රත්නත්‍රයේ අනන්ත සරණ පීඨ ආරක්ෂාව ආශිර්වාදය ජයසිරි මහා බෝධීන් වහන්සේගේ පීඨ ආරක්ෂාව ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් බෝධි පූජාව පවත්වනු ලබනවා. අවතාන වශයෙන් සහභාගී වී සිටින සැමටත් ගන්වැසි රටවැසි ලොවැසි කාටත් සෙත්පතා මෙත් වඩා සෙතක් සාන්තියක් සැනසෙල්ලක් මේ බෝධි පූජාවෙහි ආශිර්වාදයෙන් ලැබේවා කියන සෙත් මෙත් පැතුමින් බෝධි පූජා පවත්වා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඒ දෝ දරුවන් පිරිසත් එසේම සුරංජ සම්පත් මහත්මයා ඒ මෞතුමිය ඒ පිරිසත් ඒ වාගේම සන්ධ්‍යා අෂ්ටපාන ගිලම්පස බුද්ධ පූජාවට සම්බන්ධව සිටින අපේ දායක පින්වත් මව්පියන් දූ දරුවන් මේ කවුරුත් ඒකාත්මිකව ඒ බෝධීන් වහන්සේ ඇමදීම මල්ලාසනයේ පිරිසිදු කිරීම ආදී මූලික වතාවක් සිද්ධ කරලා ඒ මල් පහන් සුවඳ දුන් මල් මාලාදිය බෝධීන් වහන්සේ අපියට තැන්පත් කරලා දැන් එතකොට තම තමන්ගේ උදාර බලාපොරොත්තු සිත්හි දරාගෙන ඒ සියලු පැතුම් කිසිදු බාධාවකින් කරදරයකින් තොරව ඒකාන්තයෙන්ම ඉෂ්ට සිද්ධ කර ගන්නට ලැබේවා කියන උතුම් පැතුමෙන් යුතුව කවුරුත් දැන් එතකොට බෝධි පූජාව පැවැත්වීමටයි බලාපොරොත්තු වන්නේ. ඉතින් ඒ නිසා හැම දිනම මේ වේලාවේ තම තමන්ගේ සිත් සතන් පිරිසිදු කරගන්නට ඕනේ. සිත පිරිසිදු කරගෙන සුපහම් සිතින් යුතුව ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ආදරයෙන් භක්තියෙන් චිත්ත ප්‍රසාදයෙන් බුද්ධ ප්‍රසාදයෙන් යුතුව ඒ ජයසිරි මහ බෝධීන් වහන්සේ කෙරෙහි අසීමිත විශ්වාසයෙන් යුතුව මේ බෝධි පූජාව පවත්වා ගන්නට උවමනා කරනවා. ජයසිරි මහ බෝධීන් වහන්සේ බලන්න මේ නමේ පවා විශේෂත්වයක් තියෙනවා. මේ ජයසිරි මහ බෝධීන් වහන්සේ කියලා හඳුන්වන්න පටන් ගත්තේ මේ බෝධීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ බුදු වුණායින් පස්සේ බෝධීන් වහන්සේ පහළ වුණ දිනේ අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණ දවසේ ඒ නැකතටමයි තප්පරයක්වත් පෙර පසු වෙන්නේ නැතුව බෝසතුන් වහන්සේ උපන්න දවසේ ඒ නැකතටම ලෝ පහළ වුණ අචේතනික වස්තුව තමයි ජයසිරි මහා බෝධීන් වහන්සේ. එනිසා මේක සහජාත වස්තු අතරටයි අයිති වෙන්නේ. සහජාත වස්තු කියන්නේ මොනකටද? බෝසතුන් වහන්සේ උපන්න වේලාව ඉපදුන පහළ වුණ දේවල් වලට සහජාත වස්තු කියනවා. අචේතනික සහජාත වස්තු, සචේතනික සහජාත වස්තු. සචේතනික කිව්වේ හිත ඇති. ආනන්ද ස්වාමීන් වහන්සේ සහජාත වස්තුවක් ගන්නෑම තියා
කාලුදායි අගමැතිතුමා යසෝදරාව මේ හිත ඇති සචේතනික සහජාත වස්තු ජයසිරි මහ බෝධියයි තියෙන්නේ අචේතනිකයි කියන්නේ පණ නැහැ කියන තේරුමෙන් හිතක් විඥානයක් නැහැ කියන අර්ථයෙන් අචේතනිකයි අචේතනික සහජාත වස්තුවක් බෝසතාණන් වහන්සේ බුදු වෙනකම් මේකට කවුරුත් වැන්දේ නැහැ පිදුවේ නැහැ ගරු කළේ නැහැ නිකන් පොත් ගහක් තෙල් ගහක් පොල් ගහක් තිබෙන්න වගේ එතන තිබුණා බෝසතාණන් වහන්සේ ලෞතුරා බුදු වුණා බුදු වෙලා විශේෂයෙන් සති 7ක් එතන තමයි ගත කළේ දෙවනි සතියේ අනිමිත ලෝචන පූජාවද පවත්වන්නට යෙදුණා එතකොට ඉන්පස්සේ දෙවි බඹුන් මිනිසුන් මේ බෝධීන් වහන්සේට වඳින්න පුදන්න ගත්තා විශේෂ නමකින් හඳුන්වන්නට පුරුදු වුණා ඒ විශේෂ ගෞරවාන්විත නමයි විජයසිරි ජයසිරි මහා බෝධීන් වහන්සේ ඒ අර්ථය තමයි කෙලස් මාර සංග්‍රාමයෙන් අති විජයග්‍රහණයක් බෝසතාණන් වහන්සේ ලැබූ බැවින් මේ බෝරුකට පිටලා අර කෙලස් මාර සංග්‍රාමයෙන් අති විජයග්‍රහණයකට පත්ව ලෞතුරා බුදු බවට පත්ුනේ මේ රුක මුල නිසා මේ රුක විජයසිරි ජයසිරි මහා බෝධීන් වහන්සේ කියලා හඳුන්වන්නට පුරුදු වුණා ඒ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශ්‍රී සාකාරත්මය තමයි අනුරාධපුර මහමෙවුනාවේ වැඩ ඉන්නේ. මේ බෝධීන් වහන්සේගේ විශේෂත්වයක් තියෙනවා. දැන් මේ ඉගෙන ගන්න දරුවෝනත් මේවා මතක තියාගන්න ඕනේ. මේ විශේෂයෙන් මතක තියාගන්න ඕනේ අමතක වේවි නම් ලියාගත්තත් වරදක් නැහැ. මනුස්ස අතකින් මේ මහ පොළොවේ රෝපණය කරලා එදා සිට මේ දක්වා අවුවෙන්වත් වැස්සෙන්වත් පින්නෙන්වත් ඊළඟට වනසතුන්ගෙන්වත් යුද්ධෙන්වත් ඊළඟට සොර සතුරන්ගෙන්වත් මොනම කෙනෙකුගෙන්වත් මොනම ආපදාවකින්වත් මොනම ව්‍යසනයකින්වත් විනාශ වෙන්නේ නැතුව මේ මහ පොළොවේ ලෝකෙන්ම මහ පොළොවේ මනුස්ස අතකින් රෝපණය කරලා අවුරුදු 2300කට වඩා වැඩි කාලයක් වෙනසෙන්නේ නැතුව විනාශ වෙන්නේ නැතුව ලෝකේ පවතින එකම වෘක්ෂයයි ජයසිරි මහා බෝධීන් වහන්සේ. එතකොට මේක අතකින් රෝපණය කළේ නිකන් හටගත්තත් නෙමෙයි. කාගේ අතින්ද? දේවානම් පියතිස්ස නරනිඳුන්ගේ අතින් මේක රෝපණය කළේ. එතකොට දෙවන පෑතිස් නරනිඳුන් හිටියේ ඊයේවත් පෙරේදවත් මේන් සතියකට පෙරවත් අවුරුද්දකට පෙරවත් නෙමෙයි. මේන් අවුරුදු 2330 ගණනකට පෙරයි දෙවන පෑතිස් නරනිඳුන් හිටියේ. බලන්න එතකොට සතවර්ෂ විශාල ප්‍රමාණයක් අවුරුදු 2300කට වඩා වැඩි මේ කාලයක් ඉතිහාසයක් මේ බෝධීන් වහන්සේට පවතිනවා. ඒ නිසා සාමාන්‍යයෙන් අපි දන්නවා මනුස්සාතකින් රෝපණය කරන ගහක් උපරිම අවුරුදු 50යි. 60යි 70යි ඊට වැඩිය පවතින්නේ. මේ ජයසිරි මහ බෝධිය එහෙම නෙමෙයි. මනුස්සාතකින් රෝපණය කරලා එතෙන් ටික මේ දක්වා මොනම ව්‍යසනයකටවත්පත් වෙන්නේ නැතුව බෝධීන් වහන්සේ අවුරුදු 2330 ගණනක් නිරුප්පත්විතව සිටීමම බෝධීන් වහන්සේගේ තෙදය ඔතය බලය මහිමය ආනුභාවය මොනවට මතුවෙන අවස්ථාවක් ප්‍රකට වෙන අවස්ථාවක්. ඊළඟට අපේ රටේ ආක්‍රමණ පැවතුණා. විවිධ ආක්‍රමණ දකුණු ඉන්ද්‍රිය ආක්‍රමණ උතුරු ඉන්ද්‍රිය ආක්‍රමණ ඊළඟට විශේෂයෙන් කාලිංග මාග රජුරුවන්ගේ කාලේ ද්‍රවිඩ රජ කෙනෙක් භික්ෂුන් වහන්සේලා දුටු තැන පෙටි ගහලා කපලා කොටලා විනාශ කළා. විහාරස්ථානවල පනපොත් අලින්ගේ ඇත්තුන්ගේ උසට ගොඩ ගහලා කඳු හැටියට ගොඩ ගහලා ගිනි තියලා විනාශ කරන්නට යෙදුණා. සියලු බෝධි සියලු චේති සියලු පිළිම වහන්සේලා මහ පොළවට සමතලා කළා. කාලිංග මාගේ කාලේ තාම කෲර පාලනයක් එතුමාගේ කාලය. ඊළඟට ධාතුන් වහන්සේලා විසි කරලා දැම්මා. ඊළඟට ඒ විහාරස්ථානවල තිබුණ වටිනා රංගරුවක් මුතුමැණික් සියල්ලම කොල්ලකන්ට ගත්තා. කාලිංග මාග රජුරුවන්ගේ කාලේ. එනිසා මුළු ලංකාවේම උතුරේද දකුණේද නැගෙනහිරේද බටහිරේද ඊළඟට මුහුදු මේ
මේ මුහුදු කර ප්‍රදේශවල සියලු විහාරස්ථාන විනාශ වුණා. ඊළඟට ඉංග්‍රීසි පාලනය, ලන්දේසි පාලනය, පෘතුගීසි පාලනය, LTT පාලනය මේ විදිහේ මේ ආක්‍රමණ සිද්ධ වුණා. මේ කිසිදු අර රුවන්වැලි මහසෑය, තෝපාරාම, බයාගිරි ආදී අටමස්ථානී සියල්ලම අර ආක්‍රමණවලට යට වෙච්චින් ජයසිරි මහ බෝධීන් වහන්සේ ඒ කිසිදු ආක්‍රමණයකින් විනාශ වුණේ නැහැ. නිරුපද්දිතව අදටත් වැඩ සිටිනු ලබනවා. ඒ නිසා ලංකාවේ සියලු වෙහෙර විහාර මහ පොළොවට සමතලා වෙච්චින් අර ආක්‍රමණ කාලවල ඒ කිසිදු ආක්‍රමණයකට නතු වෙන්නේ නැතුව, කිසිදු ව්‍යසනයකට හසු වෙන්නේ නැතුව ජයසිරි මහ බෝධීන් වහන්සේ එදා දෙවන පෑදිස් නර නිදුන් රෝපණය කළ උඩමළුවේම වැඩ දෙමින් වැඩ ඉඳිමින් අද දක්වාම නිරුපද්‍රිතව වැඩ හිඳීමම ජයසිරි මහ බෝධීන් වහන්සේගේ ආනුභාවය ප්‍රකට වෙන අවස්ථාවක්. අය ඊට වැඩිය නිදර්ශන අවශ්‍යම නැහැ. මෙවන් මහතෙද බලති පූජනීය වස්තුවක් ජීවමාන බුදුරජාණන් වහන්සේ බඳු පූජනීය වස්තුවක් තමයි ජයසිරි මහ බෝධීන් වහන්සේ. අන්න ඒක නිසායි අපේ පෙර රජදරුවෝ අම්මා තාත්තා සබපු නමට අමතරව තමන්ගේ නමේ මුලින් හෝ අගින් ජයසිරි මහ බෝධියේ නම තබා ගන්නට යෙදුනේ. අපි කැමති අම්මා තාත්තා කියපු නමට තව නමක් එකතු කරන්න කැමතිද නැහැ? කැමති නැහැ. ඒ වුණාට පෙර රජදරුවෝ අම්මා තාත්තා කියපු නමට අමතරව ජයසිරි මහ බෝධීන් වහන්සේගේ නම තබා ගත්ත. පළවෙනි අග්‍රබෝධි, දෙවෙනි අග්‍රබෝධි, තුන්වෙනි අග්‍රබෝධි, සංඝ බෝධි, සිරි සංඝ බෝ ඔය ජයසිරි මහ බෝධීන් වහන්සේගේ නම් තබාගත්තු රජදරුවෝ. ඒ නම ලැබුවේ අම්මා තාත්තා ලැබූ නමට අමතරව බෝධීන් වහන්සේගේ නම තියාගත්තේයි. තමන්ගේ නමට ජයසිරි මහ බෝධීන් වහන්සේගේ නම තබා ගැනීමෙන් පවා මහත් පිහිටක් ජීවිතේ පුරාවටම මහ ආශිර්වාදයක් බෝධීන් වහන්සේගෙන් සැලසෙනවා ලැබෙනවාය කියන දැඩි විශ්වාසයෙන්ුයි පෙර රජදරුවෝ ඒ විදිහට කළේ. අදටත් සමහර මව්පියන් පුංචි දරුවන්ගේ ඇස් දෙකට මුලින්ම පෙන්වන්නේ ජයසිරි මහ බෝධීන් වහන්සේ. දෙවනුව පෙන්වන්නේ රුවන්වැලි මහසෑය රදුන් වහන්සේ. එතකොට අදටත් සමහර මව්පියන් දරුවන්ට නම තබන්නේ ජයසිරි මහ බෝධීන් වහන්සේගේ වැලි මළුවට ගිහිල්ලායි. ඊළඟට අකුරු කියවන්නේ ජයසිරි මහ බෝධීන් වහන්සේගේ වැලි මළුවේ වාඩි කරවලයි. ඊළඟට සමහර මව්පියෝ දරුවෝ බාර කරනවා ජයසිරි මහ බෝධීන් වහන්සේට බාර දෙනවා. ඒ බාර දුන්නාම කවදාවත් ජයසිරි මහ බෝධීන් වහන්සේට කැප කරපු දරුවන්ගේ ජීවිතවලට මොනම දෙයකින්වත් අනතුරක් වෙන්නේ නැතුව නිරුපද්‍රිතව ඒ ජීවිත රැකෙනවා කියන දැඩි විශ්වාසයක් මව්පියන්ගේ සිත්වල පවතිනවා. ඒ නිසා එදා මෙදා තුර පින්වතුනි මේ ජයසිරි මහ බෝධීන් වහන්සේගෙන් දෙවියන්ට බඹුන්ට මිනිසුන්ට සකල සත් වගට සැලසුන දෙතනම් අරෙහිමයි මෙච්චරයි මෙපමණයි මෙහිමයි මෙබඳුයි කියලා කිසි ලෙසකින්වත් කියන්න පුළුවන් කමක් නැහැ. මෙබඳු දෙක බලති. ඒ නිසා තමයි අදටත් විදේශීය තානාපතිවරු, විදේශීය මැති ඇමතිවරු, විදේශීය අගමැතිවරු, විදේශීය ජනපතිවරු සමහර විට මේ අය හුඟක් බෞද්ධය නෙමෙයි අබෞද්ධය විදේශයෙන් එන. ඒ වුණාට ජයසිරි මහ බෝධීන් වහන්සේ වැඩ ඉන්න උඩමළුවට යැත්තු ගිහිල්ලා වන්දනා කරලා යන්නේ ඒ ජයසිරි මහ බෝධීන් වහන්සේගේ මහත් රැකවරණයක් ලැබෙනවා කියන විශ්වාසයෙන් එකයි අබෞද්ධ වුණා. එනිසා මෙවන් මහතෙද බලති ගුණ බලති ආශිර්වාදාත්මක පූජනීය වස්තුවක් ජයසිරි මහ බෝධීන් වහන්සේ. බෝධීන් වහන්සේ අරමුණු කරගෙන තමන්ගේ ගමේ විහාරස්ථානයේ බෝධීන් වහන්සේ ළඟ උනත් ඒ බුදු පූජාවන් පැවැත්වුවාම අරමුණ ජයසිරි මහ බෝහාමුදුරුවෝ බැවින් පිරිසිදු සිතින් ඒ බෝධි පූජා පැවැත්වුවාම තමන්ගේ බලාපොරොත්තු සඵල වෙනවා. ඒ නිසා දැන් මේ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන සුරංග සම්පත් මහත්මයා බොහෝම ශ්‍රද්ධාවෙන් මේ බෝධි පූජාවට දැන් අපට දින ගණනාවකට කලින් මතක් කරලා එදා සිට බොහොම ශ්‍රද්ධාවෙන් මේ සූදානම් වුණේ.
ඉතින් ඒ නිසා ප්‍රාර්ථනාවෙන් ඔය කරුණු හිතට අරගෙන බෝධි පූජා පවත්වමින් තම අරමුණු පැතුම් සඵල කරගන්න අධිකම් කරගන්න ඕනේ. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින මේ දූ දරුවන් මේ වෙලාවේ සම්බන්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඒ දූ දරුවොත් මේ ජයසිරි මහ බෝධීන් වහන්සේ කියන්නේ මෙබඳු අනර්ග මහර්ග මහ තෙද බලති පූජනීය වස්තුවක් ජීවමන් බුදු කෙනෙක් වන්හා සමාන වස්තුවක් කිය. ඒ නිසා එබඳු පූජනීය වස්තුවක් අරමුණු කරගෙන මේ බෝධි පූජාව පැවැත්වීමෙන් ඒකාන්තයෙන් අපේ පැතුම් සඵල වෙනවා. ඒ වගේම අපට නිදුක් නිරෝගී සුඛී සුවපත් භාවයෙන් යුතු විභාගයට පෙනී සිටින්නට අවස්ථාව සැලසෙනවා කියන මෙන්න මේ සිතුවිලි මේ විශ්වාසයන් සිත්වල ඇති කොටගෙන හැම දිනම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් දැන් බෝධි පූජා පවත්වන්න එකතු වෙමු. මෙතේ පවත්වන බෝධි පූජාවේ ආනුභාවයෙන් අෂ්ටඵල බෝධීන් වහන්සේලාගේ අනුහසින් දෙතිස්ඵල තම 40 ඵල බෝධීන් වහන්සේලාගේ අනුහසින් දඹදිව බුද්ධ ගයා බෝධීන් වහන්සේගේ අනුහසින් ආනන්ද බෝධීන් වහන්සේගේ අනුහසින් ශ්‍රී ලංකපුරා ලෝකේ පුරාම වැඩ ඉන්න සියලු බෝධීන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් තව දින කිහිපයකින් විදේශගත වීමට බලාපොරොත්තු වෙන පසු වෙන සුරංග සම්පත් මහත්මයාගේ ඒ සියලු බලාපොරොත්තු එලෙසින්ම සඵල වීමෙන් එතුමාට කිසිදු බාධාවකින් තොර විදේශගත වෙන්නත් එහි රැඳෙන්නත් එහි කරන කියන සියලු කටයුතු සාර්ථකව සිද්ධ කරගන්නත් ජීවිත ගමන ආලෝකමත් කරගන්නත් නැවත සියලු පැතුම් සඵල කරගෙන නිරුප්පද්දිතව ගියාසේ ආපසු තමන්ගේ උපන් මව් රටට පැමිණ ගන්නටත් මේ බෝධි පූජාවේ ආශිර්වාදේ කාන්තෙන්ම හේතුපනික්‍රය වේවා. තව දින කිහිපයකින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමේ අපේක්ෂාවෙන් පසු වෙන මේ දූ දරුවන් හැම දිනාටම නිදුක් නිරෝගී සුඛී සුවපත් භාවයෙන් කායික මානසික සැනසෙල්ලෙන් ප්‍රබෝධමත් කයින් සිටින් මනසින් යුතුව විභාගයට පෙනී සිටින්නට විභාගේ කටයුතු කරන්නට එවැගේම ඉතා උසස් අන්දමට ප්‍රතිඵල ලැබෙන අන්දමට විභාගයට පෙනී ඉඳලා විභාගයෙන් විශිෂ්ට ලෙස ජය ලබාගෙන ඒ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තවත් ඉදිරියෙන් ඉදිරියට යන්නට මේ දරුවන්ට ජීවිතය ආලෝකයෙන් ආලෝකයට පත් කරගන්නට මේ බෝධි පූජාවේ උතුම් ආශිර්වාදය පිහිට ඒ වගේම රැකවරණය සැලසේවා. පැමිණ සිටින ඔබ හැම දිනාටම සිතක්ම ශාන්තියක්ම තනසිල්ලක්ම යහපතක්ම සැලසේවා. ලක්වැසි ලොවැසි සැමටත් බෝධි පූජාවේ අනුමතින් යහපතක් වේවා. අවසාන වශයෙන් අපි හැම දිනාටම මේ බෝධි වන්දනාමය බෝධි පූජාමය පිනේ මහිමය නිර්වාණ සාක්ෂිය සාක්ෂාත් කරගනු පිණිසමත් හේතු වේවා වාසනා වේවා කියන අදහසින් ප්‍රථමයෙන් තුනුරුවන් වන්දනා කොට අනතුරු බෝධි චේති වන්දනා කොට බෝධි